We will definitely win the match against Sri Lanka. ලෝක කුසලාන තරඟාවලියේ බ්‍රී ගෘපය නම් පිස්සුවක් වෙයි. ප්‍රබල ඕස්ට්‍රේලියාව සිම්බාබ්වෙ හමුවේ අසරණ ලෙස පරදී. ඔය ගැම්මෙන්ම ලංකාවටත් ගහනෝමයි. සිම්බාබ්ව නායක සිකන්දර රාසාගෙන් ආම්දෝලනාත්මක කතාවක්. අපි පැරදුනේකේ වාඩුව ගන්න වෙන්නේ සඳුදට ලංකාවෙන්. ඕස්ට්‍රේලියානුවන් කියලා. සුපර් 8 වටේට යන්න ශ්‍රී ලංකාවටත් අවදානමක්. ලෝක කුසලාන තරඟාවලියේ සාමාන්‍ය තරඟයක් වූ ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර තරඟය තු අතර එහිදී නොසිතූ පරිදි එම තරඟය විශේෂ තරඟයක් බවට පත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 23ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගයි. එම තරඟයේදී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩලු දෙකක් පමණක් දෙවි නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානුවන් හට නියමිත පන්දුවාර 20වත් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොදීම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු දෙනාම දෙවි ලකුණු 146කට දවා ගැනීමට ප්‍රබල සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව බ්‍රී ගෲප් එකේ ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ පසුවන අතර සිම්බාබ්වේ දෙවන ස්ථානයේ ඕස්ට්‍රේලියාව තුන්වෙනි ස්ථානයේත් පසු වෙනවා. ඉතින් ඕස්ට්‍රේලියානු තරගයේ ජයග්‍රහණය කිරීමෙන් පසු සිම්බාබ්වේ නායකයා වන සිකන්දර රාසා විසින් පවසා ඇත්තේ අපි අමාරුම තරගයේ ජයග්‍රහණය කරා. අපි ඒ මොරාල් එකෙන්ම ශ්‍රී ලංකාවටත් අනිවාර්යයෙන්ම ගහනවා. අපිට ශ්‍රී ලංකාව පරාජය කරන්න එතරම් අසීරු වෙන එකක් නැහැ කියලා මම හිතනවා. අපි කෙසේ හෝ ජයග්‍රහණය කර සුපර් 8 වටේට යනෝමයි යනුවෙන් සිකන්දර රාසා විසින් පැවසූ බවයි සමාජ මාධ්‍යයේ වාර්තා කර තිබුණේ. ඉතින් ශ්‍රී ලංකාවටද සඳුදා දින ඕස්ට්‍රේලියාව සමග පවතින තරගයේ තීරණාත්මක තරගයක් වන අතර එම තරගයේ ජයග්‍රහණය කිරීමට හැකි වේවායි හැමෝම ප්‍රාර්ථනාවක් කරගෙන යන්න. සිකන්දර රාසා කියන විදිහට ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හමුවේ පරාජයට පත්වේවිද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.